මම ඉතින් ආවා මේක පාක් එකක් ගොඩක් ලොකු පාකයක් ඉස්සරහටයම් මම පෙන්න්නම් මේක මේ ඉස්සෙල්ලාම ගේටිං ඇතුල් වෙද්දිම තියෙනවා පොඩි ළමයිට සෙල්ලං කරන්න පලට පේන ඇති අද පිරිද දවසක් නිසා ගොඩක් පොඩි අය එහෙම හරි සතුටින් යාල ගම්මල එක් ඉතින් දෙමපියන්ට දේවගේ තමයි ඉතින් අද ගොඩක් අව්ව නැහැ නමුත් උදේ තිබ්බ දැන් චුට්ටක් අඩු යව්ව ඔයාලට දැන් පේන ඇති මේ බිම කොල්ල එහෙම වැරලා තියෙනවා මේ දැන් වින්ට එක කාලෙට ඔක්කෝම මේ ගස්වල කොළෙහෙම වෙල්ලා තියෙනති ඒ කොළ තමා මේ බිමට වැටිලා තියෙන්නේ ඉතින් තව මාස දෙකක් වගේ අද්දි මේ ඔක්කොම කොළම කොළ පාටයි මේ ගස්වල දළු දාලා ඉතිං හරිම ලස්සන තව මාස 3ක් විතර යන්නවන ආය මේවල දළු දාන්ට ඉතිං ඔක්තෝම්බර් නොයම්බර් දෙසැම්බර් ජනවාරි පෙබරවාරි මාර්තු වගේ වෙනකං ඉතිං මේ වගේ තමා ඉතිං ඉස්සර හඩයන් මම පෙන්න්න මේ පාකක මටන නොපුරදු තැනක් නෙමේ මං ගොඩක් කලාවට මෙතෙන්ට තමා එන්න ඉතින් මෙතෙන්ටාම ඔළුවට මාර ටිලක්ස දැනවා ඉතින් මේ වටපිටාව දකිද්දි මොකද මේ ඉතින් ගොඩක් බිල්ඩින් නතියෙන් නිති අර බිල්ඩිං අස්සෙන්දලා මේ වගේ කැලෑවක් වගේ පාකිකටාම අර ලංකාව ෆිලිං එක චුට්ටක් ඉතර අපිට ගන්න පුළුව මොකද ගොඩක් අය දන්නවා මේ බිල්ඩිං අස්සේ ඉර වෙලා ඉද්දි ඔළුවට එමටිකක් අමාරුයි ඉතිං ගොඩක් කට්ටිය ඔළුව රිලක්ස් කරගන්න ඉතින් මෙයාගේ තැන්වලට වැකව් කරන්නවා ඩ පෙනති මිතනු ගොඩක් කට ඉතිං දුහනවා ඉතිං ඔහොම තම යං විස්තරහට ලස්සන තැන්තියනවා ඉතිං වාලට පේන ඇති මේ පාකි ගොඩාක් ලොකුයි මට මේ මුළු පාක්කෙම පෙන්න්න විදිහක් නැතේ මොකද බයික් එක ඇතුළට ගන්න විදිහක් නැත වාට පෙනති බයිස්කල් විතරයි යන්නේ ඉතිං මේ පාක්කකටම මේක විතරයි තියෙන්නේ අපිට කැෆ එකක් බොන්ඩ මනහර කණ්ඩ බොන්්ඩ ඒවගේ තැනකට එතන තමා තියෙන්නේ ඉතිං මේ චුට්ටක් අව්ව දාලා මෙහෙමනං හොඳරම අව්ව දැම්මම හවාල හිතාගන්නකො ඔන්න තරන් සෙනකක් ඉදීද කියලා මං මේ පාක්කකින් නොඉතින් ආසම තැනට ඇතුල් වුණා මෙතන නං දිව්‍ය ලෝකයක් වගේම තමා මෙතන මේ ලස්සන වියකක් තියෙනවා මේ චුට්ට බලන්න අර ගහයි අර ඊට යහ පැත්තිෙන් තියෙන මේ පුළුනයි දකිති චුට්ට බලන්න ඒක තියෙන අමුතුම ලස්සනක් මේ මොක ගොඩක් තෙන්ඩ වඩා ඉටි පස්සෙන් හම තමා ලස්සන මයිකවාල් ඉස්සනට පෙන්න්න ඉතිං මෙතන අපිට ගොඩක් විශේෂමදය තමා මෙතන ඉන්න ලොකු කොයි මාලු ඉන්නවා මේ ලස්සන තාරාව ඉන්නවා ඉතින් මෙතන චුට්ටක් කර සත්තුත් එක්ක මේ පරිසරෙත් දකිද්දි අමුතුම ලස්සනක් තියෙන තව මෙතන ලේන්නුවෙන් එල්හෙන්නෝ අපේ ඇඟට එනවා යාලට ගොඩක් කට්ටි කණ්ඩ දෙනවා ඉතින් මේ මංගිස්සරහට පෙන්න්නනවා හට එලෙන්නුම ඒගොල දැක් මිනිස්සුන්ග දැක්කම දුහගනෙනවා අර ඇතින් වලට පේනවත් දන්නේ අර ආන් දැක්කද වලට පේනවන අර පොඩික් නලකට අන්න ලේනෙක් කෙනවා දැක්කද යාල ළඟට මෙනවා ඉතින් බලන්න එක්ක මෙන මේ බල්ල ඔය වගේ බල්ල වෙනවා මෙතෙන් ඉතින් ලස්සන තව සත්‍යයන යංකො පිස්සරහට ඔයාලට මං කිව්වනේද මේ කොයි ෆිශ්ල ඉන්නවා කියලම ඔයාලට මේ කැමරාම පේනට වඩා මේ මාලු ගොඩක් ලොකුයි ඔය පේනෙක්නා මීටරැක් වගේන්නවා ඉතිං මමනගේ ති ඇත්තම කොයි මාලු පිස්සෙක් ඉතින් මගේ නිසා මෙතෙන්ට වැඩිපුර මාසයි ඉතිං මෙතන තව ඉස්සරහට තම ලස්සන දේවල් තියෙන්නේ යක්කු ඉස්සරහටමීට මං අර ඔයාලට මේකට ඇතුල් ඉද්දිම පෙන්වා නේද තැනක් ඉතිං උන්න මන්දැන් එතෙන්ට ආවා මේක මේ පෙත්තර අනි පෙත්තර ඇන්නවන අනි පෙත්තර ගියාම තම ගොඩක් ලස්සන ඉතිං මෙති නරගහ අපි මේක අනි පැත්තර ගිහිල්ල බලමු මං අනි පැත්තර යන්න කලින් මේ ගහ චුට්ටක් වාලට පෙන්න්න මේ ගහේ තියෙන අමුතු ආට් එකක්
ඒක මට මේ හරිටම කියන්න තේරෙන්නේ නමුත් ඔයාලට මේ දකිද්දි බේරම ඇති ඒ ගහනිකම් මේ අර චුට්ටක් තැනින් තැනින් නැමිලා වගේ නිකං අමුතු මාට් එකට තනි කෙරින් තියෙන්නේ ගහ බැයි අතු අර ලස්සන්ට නැමිලා තියෙන නිසා මේ ඒක මේ ළඟට මාර ලස්සනයි ඔයාලට බං කිව්වනේද මේක වැඩ්ඩි පුරම ලස්සන මේ ඉස්සර පැත්තලා හම් ඉතින් ඒක මම හිතන විදිහට අවුරුදු 200කට එහා පරණයි වැදගත්ම කාරණය තමා මේ කිසිම දේකට මේ කිසිම කෙනෙක් හානියක් කරන්න ඉතින් එදා හැදුව වගේම අදටත් ඒ ලස්සන ඒ විදිහටම තියෙනවා ඉතින් ඇත්තන වටිනවනේ අපේ ලංකායි මේ වගේ එකක් මේ වගේ දේවල් තිබ්බනම් ඔහේ නිදහස ඉතින් හිතාගන්න පුළුවන් වෙන දේවල් නේද ඉතින් මේ චුට්ටක් මේ වටපිටාවත් පෙන්වන්න ඉතින් මේකට ඕනම කෙනෙක් එන්න පුළුවන් සල්ලි අය කරන්න හැ ඉතින් මෙතිරින් ගන්න දෙයක් තියෙනවා අපිට අපේ ලංකාවයට මේ පාර චුට්ටක් බලන්න මේ බිම මේ ගස්සල කොළ ඇරෙන්න්න පොලිතින් බෝතල් ඒ කිසිම දෙයන්න වලට පේනව තියරම ඇතත් පෙන්න්න දෙගන ඉන්න ඉතින් ළමයි සෙල්ලං කරනවා ඉතිං යනටොල්ලද විශේෂම් දේ තමා පිරිසිදුකම මට හිතනවා ඒක ඒ ළමයිට පොඩි කාලෙම ඒන දේවල් කියල දෙන්න දේවල් ඇලගේ උපදිද්ද ඉතින් පිරිස්තුකම වට පිටායම තියෙන ඉතින් එනිසා ඒ ළමයි ලොකු වෙද්දිත් ඒ විදිහට හැටගෙනවා කියල මට හිතෙනවා මේක ඇතුළේ බොක්ස එකක් තියෙනවා පලට පේනතු ෆිල්ම් වල එහෙම තියෙන්නේ ඉතිං එක ලොක් කරලා තියෙන්නේ ඇතුළි මොනහරි තියෙනව ඇති නමුත් ඇතුළි මොනාද තියෙන්නේ කියලා බලන්නවත් අඩුම ගන්න කිසිම කෙනෙක් ට්‍රයි කරන්න හේතුව රටවල්ල ඉතින් පිට ජාතික හරුවර මේවා දැක්කොත් ඒවට අතපත ගෑවොත් මිසක් මේ ඉතාලිය එනම් මේ දේවල් අඩුම ගාන මේ ලොක්කයක්වත් අරන්න උත්සා කරන්න ඒ තිබ්බ විදිහට මේ දේවල් අදරත් ඒ විදිහටම තියෙනවා මේ ඉන්නේ හන්සේක් ඉතිං මෙයාගේ තව රංචුවක් ඉන්න අරලා ඇතින් පේනවත් දන්න මෙයා තනි වෙලා ඉන්නේ නමුත් මේ ගොඩක් කියලාට මේ ගොල්ල එකටම තමා ඉන්නේ මෙයක්කො හැවැත්තර යන්ට යයි තවටිකි මේ තාරාවනුවේ මේ හන්සයෝ හන්සයන්ගේ ජාති දෙක තුනක් ඉන්නවා නමුත් තව හන්සු ජාතියක්කන යගේ බෙල්ල ගොඩක් ලොකුයි ඉතිං බෙල්ල ගොඩක් ලොකුයි නෙමේ බෙල්ල ගොඩක් දිගයි දොරී වැරදිනමට ඉතින් මේ හන්සෝ ජාතියක් තාරාවත් ඉන්නවා තාරාමම් පෙන්න්න ඔයාලට මං කිවනට ලේන්නු ඉන්නවා මේ තවලේනේ ගොඩක් කියලාට මේකරු අඩගෙහෝ වෙනවා අර ගහෙක්කෙරකින්වත් දන්න පේනවා බලන්න ය කටේ මොනාර තියාගෙන ඉන්න ඉතින් බට පිරලා තිබ්බොත් යාර ළඟට එන්න නැහැ එම නැති වුණොත් එනවලඟ නම දැකල තියෙන ගොඩක් කාට මේකොල මේ බීම කෑම හංග සීත කාලෙට එක්කොය කෑම හංග පුුණාට හොයනවා ගොඩක් ලේනු මේකල්ලු සීත කාලට කෑම අරකට පිව හන්දන්න ආර ආල් ඇයට වලලනවා යාලට මේ කණ්ඩ මෙතන ඉස්සරහ ඉබ්බ ඉන්න ඕන ගොඩක් වෙලාවට ඒගොල්ලො මේ අව්ව තපින් එනවා හරියට මහරි ඉතින් මේ ඉබ්බ හැබැ ගොඩක් ලොක්වෙන ඉබ්බ ජාතියන් නෙමේ වල්ට පේන ඇති මම මෙහ
මේ දක්කින ගොඩක් තිබ්බෝ ගැන මෙතන ඉන්න අය ගොඩක් ලොකු අය නෙමේ මෙතනත් ඉන්නවා සෙට්ටකම්ම ඔයාලට පේන ඇති ඉතින් මේ විලේ වතුර ඔක්කොම එතනින් මෙහෙම පල් හැර ගහගෙන යනවා ඔයාලට පේන ඇති මේක මේ අමුතුම ආර්ට් එකට හදලා තියෙන ඔයාලට පේනවද මේ ගල් එහෙම මේ කියන්නේ නැචරල් දේවලුත් ඇති නමුත් මේ ගොඩාක් දේවල් මේවා ඩිසයින් කරලා ඒ විදිහට තමයි හදලා තියෙන සිස්ටම් එකකට අරහෙන් වතුර එනවා මෙතරින් වතුර බැහැගෙන හෝම්ම ගිහිල්ලා ඒකත් තව පැත්තකින් එනවා ඒකත් අර මිනිස්සුන්ගේ ආකර්ශණය දිනාගන්න මෙතෙන්ට එන්න මිනිස්සුන්ට ගැවසෙන්න්න ඒ ආස හිතන විදිහට තමා මේ තැන් හදල දන්නවාට පෙන ඇති තවිස්සාට ඇත්ති වල දකි ගොඩක් මේ සෙනක ඉන්නවා මෙහම ඉටියට මේක දේ අව්ව තිබ්බ හැබැයි දැන්නම් අව්ව ඇත්තර මාඩුයි උදේ අවු තිබ්බ නිසා ගොඩාක් කට්ටිය මේ වෙන කොටත් ඇවිල්ල තියන්නේ තවිස්සරහට තියෙනවා අර ඇතින් වාට පෙනති විල්ලිං එතන ගොඩාක් ලස්සනයි අපි තින්ටත් ගිහිල්ලා බලපු මේ වගේ චූට් හැරි ආතල්ලයක් ගන්න පුළුවන් මේ වගේ දැනකට අවත්තමා අපිට ලංකාවෙන ඉතින් මේ වගේ තැන් ඕට තරන් තියෙන නමුත් මේ වගේ පොඩ්ඩක් ගල්ලලින් පැනල කරලා අර අපේ ඇගේ හිරියවා ගන්න වගේ පොඩි ආතල්ලයක් ගන්න පුළුවන් ඉති මේගේ තැනකට ආවොත් පාරට පේනවාද මේ චූටි ළමයිටයක් ඉදගෙන ඉන්න තැනක් ඉති ඒක මේ පාකිකම ගහක් කපපු ගහක් කපපු ගහක කොටයක් තමාව තියෙන්නේ ඉති මම මේ මිනිසුන් දැක්ක තවත් විශේෂම දෙයක් තමා මේ ගොල්ලෝ ගහක් කැපුවත් ඒක මොකක් හරි ප්‍රයෝජනයක් ගන්න තම උත්සාහ කරන්නේ තව ඉස්සරහත් ඔය ගහක් තිබ්බවට මතකයි අර ඈතින් වලට පේන ඇති ඒකත් ඒ වැටිච්ච ගහක් ඒකත් මිනිස්සුන්ට අර බලන්න ප්‍රදර්ශනයකට වගේ ඒ ගහත් වට්ටල තියෙන්නේ ඒක මම තව ඉස්සරහට ගියාම රට හොඳටම පෙන්නන්න ඒ ගහත් තාම කියන්නේ එක සදහටම අයින් කරන එක නැති වෙයි මං හිතන විදිහට එකත් වට කරලා අර ඈතින් වලට පේන ඇති මේ ඒක මේ පාක් එකේම ගහක් මෙතන විතරක් නෙමෙයි වගේ තියෙන්නේ මම දැක්කටව දැන් එක තුනක තියෙන ඉතින් මට හිතෙච්ච එකම දේ තමයි මේ ගහක් උනත් මේ මිනිස්යන්ට කොච්චරනම් වටිනවද කොහොම වට කරලා ප්‍රදර්ශනයකට වගේ තියන්න තරම් ඉතින් අපි නම් ගහක් කැපුවොත් එක්ක දරවලට ගන්නවා එක්කොහෙම නැත්නම් මොන හරි හදන්න කරන්න ගන්නවා නමුත් zoom කරලා පෙන්නන්න ඔයාලට ඉතින් ඔයාලට පේන ඇති ඒ ගහ වට කරලා තියෙන්නේ ඉතින් ඒක අමුතුම ආර්ට් එකක් තියෙනවා ඉතින් ඔයාලට පේන ඇති මේ අර උදේ අව්ව තිබ්බ නිසා ඒ පිම්ම ආපු පාර තාමත් දෙනවා දැනට සීතලයි ඇත්තරම මේ සීත කියන්නේ ලොකු හවසක් කියලා නෑ තාම මෙතන දෙකට විතර ඇති ඉතින් ඔයාලට පේනවද මේක ලස්සන කොහොමද කියලා මම තව ළඟට යනවා මම හිතකට ඔයාලට ගිහිල්ලා පෙන්නන්නම් මේ මේක ගොඩක් ලොකුයි මෙහෙම තිබ්බට ඉතින් මෙතනත් තියෙන්නේ මේ වගේ ගහක් මේ ඒකත් මේගොල්ලෝ අයින් කරලා නැහැ ඒකත් ලස්සනට ආර්ට් එකකට වගේ කපලා එතනම මම හිතන්නේ එතනම වැටිච්ච ගහක් ඒක එතනම තිබිලා තියෙනවා අර තියෙන්නේ මම ඔයාලට කලින් පෙන්නපු ගහ ඉතින් මේ ඈතින්ම පේන්නේ එතන වඩාත්ම ලස්සනම දේ ඉතින් මේ බිල්ඩින් එක මේ
ගොඩක් ලොකුයි වලට පේන ඇති දැන් මම ඈතින් ඉන්නේ ඉතින් මං හිතනවා ඔයාලට වීඩියෝකට පේනවා ඇති ගොඩක් ලොකුයි කියලා ඉතින් මෙතනත් ගොඩක් විශේෂ තැනක් මේ පාක් එකේ මේක බලන්නම ගොඩක් කට්ටියනවා මට මේක ඔයාලට එක්ස්ප්ලේන් කරන්න දන්නේ නැහැ මොකද හේතුව මම මෙතන ගොඩාක් දන්නේ නැහැ මේ මෙතන මේ බිල්ඩින් එක විස්තරේ නමුත් මේ මෙතන ඉතින් හරි ලස්සනයි මං ඉතින් චුට්ටක් වාඩි වුණාම හරි මහන්සි නමුත් මහන්සි පැත්තකින් යනවා මේ වගේ පරිසරයක් දකිද්දී ඉතින් මේ වගේ වටපිටාවක් දකිද්දී හරිම ලස්සනයි ඉතින් පිටරටින් අය ගොඩක් හොයන්නේ මේ වගේ තැන් මොකද බිල්ඩින් එක සිහිල වෙලා ඉතලා ඉඳලා ඉතින් මේ වගේ තැනකට ආවම මාරම ලස්සනයි ඉතින් මෙතෙන්ට මේ පාක් එකට කියන්නේ විල්ලෙරයාලේ ඉතින් සමහර විට මේ බිල්ඩින් එක සම්බන්ධව හරි හේතු නැති ඉතාලි කවුරුහරි බැලුවොත් මේ විස්තර ගැන දන්නවා නම් කමෙන්ට් එකක් කරන්න දන්න කට්ටියත් ඇති ගොඩක් මොකද දැන් ඉතින් අපේ ලංකාවේ අය ගොඩාක් මෙතෙන්ට එනවා මම හිතන්නේ ඒක ඇතුළට යන්න පුළුවන් මේක ඇතුලේ තියෙන මොන හරි ප්‍රදර්ශන කරලා නමුත් මම නම් ඇතුළට ගිහිල්ලා නැහැ කවදාවත් මම අර කලින් පෙන්නපු බිල්ඩින් එකම මේ පැත්තේ ඔයාලා හිතන්නකෝ පැත්තෙන් මෙච්චර ලොකු නම් ඉස්සරහින් කොච්චර ලොකුද කියලා ඉතින් අර අතන රවුමක් තියෙන තැන එහා පැත්තේ තියෙන්නේ නම් ඔර්ලෝසුවක් මේ පැත්තේ ඔර්ලෝසුව නැහැ නමුත් මේක ගොඩක් ලොකු තැනක් දැන් මේක මේ මං ඔන්න අනිත් පැත්තෙන් ආවා මෙතන චුට්ටක් ලස්සනයි කියලා මට හිතුණා මොකද මේ මෙතනත් නිකන් අර කදුවල තියෙන ආතල් එක තියෙන පොඩ්ඩක් බැහැලා කරලා කරවේ ලංකාවේ ගැටි ගන්න පුළුවන් තැනක් මෙතන නම් මට මොකද මේ කල් වලින් නිකන් චුට්ටක් කදු වගේ තියෙනවා ඒ තැන් වලින් පොඩ්ඩක් පැන යද්දී අර බිල්ඩින් අස්සේ මොකද තනි කෙලින්මනේ ගලක්වත් නැහැ අර අපි ලංකාවේ යනවා වගේ නෙමෙයි ඉතින් අපි ඉතින් මොන රටක කොහෙ ගියත් අපි හොයන අපේ ලංකාවේ ෆීලිං එක තමයි ඇත්ත ලංකාවේ කෑම හොයනවා අපි ඉතින් ලංකාවේ මිනිස්සු හොයනවා අපි ලංකාවේ හිතනවා පිට රටකට ගියා නම් කියලා ඉතින් පිට රටට ආවට පස්සේ ටික කාලයක් යද්දී ලංකාවට ගියා නම් කියලා ඉතින් පිට රට ඉන්න සෙට් එක ඒක ඇත්ත නේද නැත්තම් බොරුද කමෙන්ට් එකක් දාන්න බලන්න ඔන්න ඉන්නවා තාරාව වල්ට පේනවා ඇති මේ ඉන්න තාරාව හංසියෝ සෙට් එකක් ඉන්න ඉස්සරහා යන්කෝ මම පෙන්නන්න ඔන්න ඉන්නවා හංසියෝ සෙට් එක ඉතින් තව මම හංසියෝ සෙට් එක දැක්කයි මේ පාකේ ඉන්නේ යාළගේ බෙල්ල ගොඩාක් උසයි මෙයාලගේ තරම් උස නැහැ නමුත් මේ හංසයෝ පටල ගන්න එපා තාරාව නෙමේ මේ මොකද තාරාවන්ගේ මෙච්චර බෙල්ල උස නැහැ මෙයා අනිත් එක සයිස් එකෙන් ගොඩක් ලොකුයි මේ කැමරාවට පේනවට වඩා මේ තනිකකුලින් මෙයා ඉන්නේ මෙයාලට කන්න දෙන්න එහෙම තහනම් නමුත් කන්න දෙනවා මම නම් කන්න දීලා තියෙනවා ඉතින් මෙයාලව මේ කොටු කරලා එහෙම කිසිම දෙයක් නැහැ මෙයාලා නැචුරල් හැදෙන ගැනේ තනකොළ කාලා මේක තියෙන පාසි කාලා හැදෙන හංසයෝ මේ වැටක් ගහලා තිබ්බට මෙයාලට එළියට එන්න පුළුවන් මෙයාලට මේ පාකේ ඕනම තැනකට යන්න පුළුවන් ඉතින් මොකද මෙයාලට අවශ්‍ය කෑම තියෙනවා ඒ කාලෙට සීත කාලෙට මෙයාලා වෙනම කෑම කනවා රස්න කාලේ වෙනම කෑම කනවා ඉතින් මෙයාලගෙන් එක්කෙනෙක් මැරිලා කියලා මට හිතෙනවා මොකද මේ විදිහම දුබුරු පාට එක්කෙනෙක් කියලා පිරිමි සතෙක්. ඒතර එයා තමයි මේ යන්නේකේම ලොක්කා.
නමුත් එයා මේ ලගදීදලා පේන්න නැහැ මම හිතනයා මැරිලා ට මේ ඔක්කොම ගෑනු සත්තු මේ පිරිමි සතා තමා ඉතින් හරි දුකයි ඇත්තරම පිරිමි සතා මැරිච්චක ගැන නමුත් පිරිමි සතෙක් ගැනල දාලා හිටිය මෙයාල එක්ක එයා මම හිතන විදිහට මෙයාල එක්ක වැඩි එක මුතුවක් නැත මෙතන ගත්තොත් මෙතන චූටි පාලමක් එක්ක වතුර පාරක් යනවා මේ එතරින් තමා මම හිතන්නේ මේ එන වතුර පාර තමා මේකට යන්න ඔවු හරි මංවලට මුලින්ම පෙන්න්න වීඩියෝ ඊට පස්ස වතුරටක බැහගන යනවා පොඩිපොඩි සත්වයන වලට පේන ඇති අර ඇති බලන්න මේ කවු දෙන්න කියලා බව්වෙක්කින්නවා අන්න ඉන්නවා ලේන්නු ඉතින් වලට පේනති මේ අයත් වීඩියෝ කරන්න ලේන්නු තමා ඉතින් මේ බුදුමයි අද අතට කන්න එන්න හැකිවම නමුත් යාල් මහ කකා ඉන්නවාට පේන කැනමල හරි කපටි බට පෙරල තිබොත් දෙන්න නෑ ඉතින් බඩිගන්න තිබොට් ටක් ගාල දුපගෙන එනවා ඉතින් මේ අය මොනර් කන්න දාන්න ඉති බලන් ඉන්න යාල කනවා ඉතින් ගේටි ජාති රට්ට කජු වගේ එක දෙවල් කනවා ඉතින් ඔවු මේ පේනද මේ රටකජු වගේ තියන් ඉන්න ඇතේ ඉතින් අලට දෙන්න තමා නමුත් යාල එන්න බට පිරලා ඉන්න නිසා ඉතින් අර ඇතිම් පේනවද කොයි ෆිශ්ලා ඉතිං ඒගොල්ලුත් ඉතින් මෙතන ගොඩු ගුල්ලොකු ආකර්ශණය දිනාගන්න මොකද මේ රටවල් වල හරි අඩුයි මේ වගේ මාළු දකින්න මොකද ගෙවල් වල ඇති කරන්න බෑන මෙච්චර ලොකු මාළු මේ වගේ තැනකට ආවොත් නැත්ත විලායකක් වයි කරට තියෙනවන ඒ වගේ තම හදන්නේ ඉතිං වීඩියෝක අවසන් කරන්න කියලා හදන්න ඉතිං ලොකුවටයක් කියා තවනම් දෙවල් තියෙනවා නම් මට මහන්සි ඒ නිසා මේ අදට මං වීඩියෝ නතර කරන්න ඉතිං සස්ක්‍රයිබ් කරලා තියාගන්න ලයික් කරලා ෂෙයා පාරක් දාලා ඉතිං